ඔයාලා දන්නවද කැරපොත්තෙකුගේ ඔළුව කඳෙන් වෙන් වුණත් ඌට සතියකට වඩා කාලයක් ජීවත් වෙන්න පුළුවන් කියලා. මිනිස්සු වුණ අපිට තප්පර ගණනකින් මරණය ගැන මේ වගේ දෙයක් කැරපොත්තෙකුට සාමාන්‍ය දෙයක් වුණේ කොහොමද? මිනිස්සු වුණ අපේ හුස්ම ගැනීමේ පද්ධතිය තියන්නේ නහය සහ කට ආශ්‍රිතව. හැබැයි කැරපොත්ත හුස්ම ගන්නේ තමන්ගේ ඔළුවෙන් නෙවෙයි. උන්ගේ ශරීරය පුරාම තියෙන කුඩා සිදුරු පද්ධතියෙන් තමයි වාතය ඇතුළට ගන්නේ. ඒ නිසා ඔළුව නැති වුණත් හුස්ම ගැනීමේ ප්‍රශ්නයක් ඔවුන්ට ඇති වෙන්නේ නැහැ. අනිත් වැදගත්ම දේ තමයි කැරපොත්තන්ගේ ස්නායු පද්ධතිය. උන්ගේ මොළේ තියෙන්නේ ඔළුවේ විතරක් නෙවෙයි. ශරීරය පුරාම විසිරලා තියෙන ස්නායු ගෙඩි වලින් ඔවුන්ට තීරණ ගන්න පුළුවන්. ඒ නිසා ඔළුව නැතත් ඇවිදින්න සහ ප්‍රතික්‍රියා දක්වන්න ඔවුන්ට පුළුවන්. එහෙනම් සතියකට පස්සේ කැරපොත්ත මැරෙන්නේ ඇයි? ඒකට හේතුව භයානක තුවාලය නිසා නන් නෙවෙයි. ඔළුව නැති නිසා ඔවුන්ට වතුර බොන්න බෑ. හිතින් කැරපොත්ත මැරෙන්නේ පිපාසය නිසා මිසක් ඔළුව නැති නිසා නෙවෙයි. සබහාදහමේ තියෙන මේ වගේ පුදුම හිතෙන දේවල් සරලව දැනගන්න අපිව ෆලෝ කරන්න. ඔයාලගේ අදහස පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. යාළුවන්ටත් දැනගන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න.